හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මොකද වෙන්නේ? ඉතින් මචං අද වීඩියෝ එකේ අපි කරන්න යන්නේ Driving Simulator Sri Lanka 2.1 අප්ඩේට් එකේ තව රමක් යන එක. ඉතින් අපි කලිනුත් වීඩියෝ එකක් කරානේ Driving Simulator Sri Lanka මේ සුපිරි අප්ඩේට් එකේ රමක් ගිහිල්ලා. ඉතින් අපි අද තව රමක් යන්න. නැති වැඩි කතා නැතුව අපි බහින්න යන්න වැඩේට. හරිද? DC Games ඉස්සර ලෝගෝ එක තමයි ඔය තියෙන්නේ. ඔන්න ඉතින් තියෙනවා කලින් වීඩියෝ එක වගේම අපේ වණ්ඩිය තියෙනවා පේන්න. හරිද? ඉස්සෙල්ලාම අපි කරගන්න ඕනේ settings එකට ගිහිල්ලා settings හදාගන්න එක. අපි graphic quality එක දාමුකෝ high. steering mode එක දාමුකෝ sensor mode එක හොඳට අල්ලලා යනවා මේ update එකත් එක්ක. මම ඒක ගහලා බැලුවා මේ update එක sensor mode එකත් එක්ක ගහලා බැලුවා මේ වීඩියෝ එකත් කරන්න කලින්. ඉතින් දැන් ඒ වගේ වැඩක් නෑනේ. අපි day night circle එකට මොකද්ද දාන්නේ? අපි දාමුකෝ day steer sensitivity. අපි ඒකට මොකද්ද දාන්නේ? අපි දාමුකෝ high. අන්න හරි. දැන් ඉතින් ඔන්න settings ටිකත් හරි. දැන් අපි දෙමුකෝ play. loading complete. ඔන්න ඉතින් ad එක බෑනේ කරන්න. ඉතින් මචං අද අපි මොනවාද කරන්නේ? mission mode free ride. අද යමන්කෝ free ride mission mode එකට මම වෙන වීඩියෝ එකක් ගේන්නම්. ඉතින් අපේ කලින් වීඩියෝ එකේ වණ්ඩිය සුපිරියට තියෙනවා. මම කට්ටියට පොඩ්ඩක් කරෝ කළා පෙන්නන්නම් කලින් වීඩියෝ එක වගේ. ඊට පස්සේ අනිත් බස් එක තියෙනවා. ටාටා එකක්ද කොහෙද? ඊට පස්සේ මෙන්න මේ බස් එක නම් ලොක් කරලා තියෙන්නේ. මම mission mode ගිහිල්ලා බස් එක අන්ලොක් කරගෙන මේ බස් එකට වෙන වීඩියෝ එකක් ගේන්න. ඊට පස්සේ තියෙනවා ධම්රජින ඒකත් ලොක් කරලා SNS group ධම්රජින බස් එක ලොක් කරලා ඒකත් මම මේ සල්ලි අරගෙන ගේන්නම්කෝ වෙනම වීඩියෝ එකක්. ඊට පස්සේ තව බස් එකක් තියෙනවා කොළ පාට එකක් ඒකත් ලොක් කරලායි තියෙන්නේ. මම මේ බස් තුන අන්ලොක් කරලා වෙනම වීඩියෝ ගේන්නම්. හරිද? ඉතින් අදට යන්කෝ මේ අවුරුදු gift එකේ DC Super Express නේද නම ඕනේ. ඉතින් මචං අද අපි යන්නේ කඩු ගන්නාවේ ඉඳලා මාතලේට. හරිද? යන ගමන් නෙලිගලත් බලාගෙන තමයි යන්නේ. අපි දෙමුකෝ play දැන්. ඉතින් මම මෙතනින් පස්සේ මේ ෆෝන් එක පොඩ්ඩක් අඩු කරගන්නවා නැත්තම් කට්ටියගේ කම් බීරි වෙයි. හරිද? හරි මචං ඉතින් එළම ඉතින් අපි වැඩි කතා නැතුව ගමනේ යා. ඉස්සෙල්ලාම ඉතින් අපිට සුපුරුදු පරිදිම DJ එකයි LED light එකයි දා ගන්න ඕනේ නැත්තම් දෙන්න. ඉතින් අපි යා. හරියට වැණි කරන්න. ඉතින් පළවෙනි පාරට හරියටම පාරට වැටෙන්නේ නැත්නම් ආයෙ පොඩ්ඩක් රිවර්ස් කරලා අරගෙන පාරට හරියට දාන්න. ඉතින් දැන් අපි යන්නේ දැල්ලට පාපලා. හරිද? පොඩ්ඩක් බ්‍රේක් කරගෙන යන්න නැත්නම් ඒක ලොරියක් තියෙනවා අපි ඉතින් ළඟම ගන්න ඕනේ. ගානකට යන්න. ඉතින් මම මේ Driving Simulator Sri Lanka ගේම් එකේ කට්ටිය කමෙන්ට් කරන්න. හරිද?
channel එක subscribe කරලා තියාගන්න. මේ එපිසෝඩ් මේ අප්ඩේට් එකේ එපිසෝඩ් ඔක්කොම බලන්න. ආපු ගමන් දැනගන්න. අන්න වංගුවක් තියෙනවා අපි ගානකට දාගන්න. හරිද? දාගන්න බස්ස. දැන් ඒක නෑ. හරි ඉතින් ඕගලන්ට පේනවා ඇති බස් එක සාර්ථකව හිර වෙලා තියෙන්නේ. දැන් ඉතින් ආයෙ මම කොමිලට කලින් වගේම වංගුව තියෙනවා අපි හිර කරගන්නකෝ මොනාරි කාලෙක දාන්න. හරි ඉතින් අපි මොනකම කපලා වංගුවට දාගත්තා. වංගුවට මේ කාර්යය ඕගොල්ලන්ට පේනවා ඇති ගොඩයින් මං ඉස්සරහට ගන්න. ඉතින් මචං ඕගොල්ලන්ට පේනවා ඇති ඕගොල්ලන්ගේ වම පැත්තට පාර. ඒ පාරේ ගියාම තමයි අපිට නෙල්ලිගල විහාරස්ථානය බලා ගන්න පුළුවන්. ඉතින් අපි නෙල්ලිගලට යමු වෙන වීඩියෝ එකකින්. අදට අපි යමු මාතලටම. හරිද?
ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතනින් එහාට පාර පොඩ්ඩක් වෙනස් වෙනවා. පාර පොඩ්ඩක් වෙනස් වෙනකොට අලුත් මැප් එකක් ලෝඩ් වෙනවා. දැන් අපි කෙලින්න. යමු අපි කෙලින්න. මට ගන්න තියන් යකෝ. අඩෝ. මේ පැත්තට ගම ඉතින් හැරෙන්න තියෙනවා. කියන්කෝ පාරකට වඩා පොඩ්ඩක් දිග වීඩියෝ එකක්. Aduh, අපි කැලෙන් යනවා. අඩුවට. අපාගෙන යා. හරි මචං ඉතින් අපි මාතලයට සාර්ථකව ආවා. අර රෝස පාට බොක්ස් එක ගාවට කොහෙද යන්න තියෙන්නේ? අපි යන්කෝ බලන්න. හරිද? හරි මචං ඉතින්
අපි අපේ චාරිකාව කඩු ගන්නාවෙන්ද ඉඳලා මාතලයට සාර්ථකව ආවා. ඉතින් ඔන්න මෙච්චරයි වීඩියෝ එක. තව මම මේ අප්ඩේට් එකට වීඩියෝස් ගේනවා. කට්ටිය ඒව බලන්න කට්ටිය ටග් ගාලා අපේ channel එක subscribe කරලා bell icon එකත් ඔබන්න. හරිද? ඉතින් කොල්ලෝ එහෙනම් අපි ගියා.